සංදර්ශනයට යකඩ අතගාපු ෂාන් පුතාට අද වැඩේ වැරදුනා. ඉතින් යකඩ සහ රැප් සංස්කෘතියේ ආරම්භය වූ ඇමරිකාවේ මාෆියා ජාල සමග සබඳතා තිබූ බොහෝ රැප් ගායකයින්ට මත්ද්‍රව්‍ය සහ නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වුණා. ඔවුන් ලෝකයේම ප්‍රසිද්ධියක් දරාපු රටකට බලපෑමක් පවා කළ හැකි ජන බලයක් සහිත තත්ත්වයක සිටි ප්‍රබල ෆෑන් බේස් එකක් සිටි බලවත් පුද්ගලයින් වීම විශේෂත්වයක්. ඉන් ප්‍රබලම පුද්ගලයෙකු වූයේ ටූපැක් ශකුර්. අවසානයේ ඔහුට සිදු වූයේ පිත්තල මූණිසමකින් තම ජීවිත ගමන නතර කිරීමටයි. නමුත් ෂාන් පුතා කියන්නේ ලංකාවේ පමණක් ඒත් සුළු පිරිසක් අතර ඉතාමත් ජනප්‍රිය වූ රැප් ගායකයෙක්. අද උදෑසන උණුසුම් පුවතක් යනවා ෂාන් පුතා මිලිමීටර් 9 වර්ගයේ ගිනියවියක් එක්ක පොලිසියට කොටු වෙලා කියලා. අන්තිමට ෂාන් පුතාට කවුද හිටියේ? ওই පණ දෙන්න ළඟ හිටපු යාළුවෝ අපේ එකා මගේ එකා කිව්ව එකෙක් කවුරුත් නැහැ. නඩුව බරපතලයි. ස්වයංක්‍රීය ආයුධයක්. බොහෝ විට මාස කිහිපයක් CRP තපින්න වේවි. පොලිසිය මාධ්‍යයට පවසා ඇති ආකාරයට එය පන්නපු පොලිස් රාජකාරී ගිනියවියක්. ඒ ගෙනත් දුන් සැකකාර පොලිස් නිලධාරියෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. හොඳම කතාව වෙන්නේ ඔය අත්අඩංගුවට ගත්ත යකඩේ කොහෙදී හරි මීට පෙර පත්තු වෙලා නම් රස පරීක්ෂක වාර්තාවෙන් ඒ සනාථ වුණු ෂාන් පුතාට තක්කිට තරකිට තා තමයි. අපරාධේ තරුණ වටින ජීවිත අවිගත්තෝ අවියන්ම නැසී යනු ඇත. එනවා කනවා යනවා. ෂෝ එකට යකඩ අත ගන්න හිතන් ඉන්න මල්ලිලා මේ සිදුවීම හොඳට ඔලුවට දාගන්න. එළියට ආවත් මාසයකට පාරක් පොත අත්සන් කරන කාලයක් යනකන් ෂාන් පුතාට පොලිසියට යන්න වේවි. ෆැෂන් එකට යකඩ අත ගාලා මහවුලු ගෙදර ලැබු බොහෝ දෙනෙක් ෂාන් පුතාට පෙර ලංකාවේ හිටියා. ඒ මිනිස්සු ඒ වෙච්ච මට්ටුවෙන් තාමත් බැට කනවා. දැන් මේ මිනිස්සු යකඩයක් කියන නමක් ඇහුණත් බයයි. මේක සෙල්ලමක් නෙවෙයි. යකඩේ තියන් ඉන්න තාක් සැප වුණාට ඕක පත් වුණ දාක ජීවිත කාලෙම අඬන්න වෙනවා කොල්ලනේ. මොනවා වුණත් ෂාන් පුතා මේ කරගත්ත වින්නහයට බොහොම කනගාටු වෙනවා. මෙතනදී මට මතක් වෙන්නේ ෂාන්ගේ යාළුවා ෂේන් කිව්ව කතාවක්. ඔය තුවක්කු පාවිච්චි කරන්නේ ඉතිරිය ඔබට බාරයි. සටහන තරිඳු ෆර්නෑන්ඩෝ. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.